මොකක්ද මේ කරත්තර යාළුවනේ මගේ ජීවිතේට දැකලා නැති සෝක් කන්ටෙන්ට් එකක් මම YouTube එකේ දැක්කා. හරිද? ඩිලිවරිය කියලා YouTube channel එකක්. මේකේ තියෙන pick me food Uber Eats වගේ දුවන කොල්ලෙක්ගේ life story එකක්. හරිද? ඒ කියන්නේ life story එකක් කියන්නේ නිකන් කොරගේ day එක යන විදිහ. ඇත්තටම බලන්න ආස නැද්ද කියන්නේ food delivery කරන කෙනෙක්ගේ දවස කොහොමද ගත වෙන්නේ කියලා. ඒ කියන්නේ කට්ටිය මොනවද කියන්නේ tips දෙනවද? ඈ ඒ වගේ දේවල් බලන්න ආස ඒකින්ද මමත් හිතුවා මේකට react කරන්න ඕනේ කියලා. බලමු delivery එකේ වැඩිම views කියපු මේ වීඩියෝ එකේ මොනවද වෙන්නේ කියලා. And spit on that thing. අයිබෝවන්. හලෝ කොහමද? මේකේ තමයි මෙයාගේ වැඩිපුරම views ගින් තියෙන්නේ. ටිකක් මදි වගේ ඉස්සරහට පස්සට ගුලන් ටිකක් දා ගන්න ඕනේ. ඒ කියන්නේ ආතල් එකේම මිනිස්සයා කන්ටෙන්ට් එක කරගෙන ජොබ් එකක් කරගෙන මැච් එකක් ගන්නවා. හරිද? එල කොල්ලේ. මේකෙන් සෑහෙන දේවල් ඉගෙන ගන්න තියෙන ඔය ගෙවල් වලට වෙලා තප්පුල පුල පම් පීර පිම්බත් කියලා කිලින කාලකන්නින්ට මේකෙන් සෑහෙන ගන්න දෙයක් තියෙනවා. හරි. ඉස්සරහට යන්කෝ ඉස්සරහට බලනකොට තේරෙයි ගන්න තියෙන දේ මොකද්ද කියලා. අරගන්න. ඔව් ඒක තමයි හිතෙන්නේ. තියන්න බලන්න. පොළොන්දකෝ එකේ තටි නේද? බලන්න මිනිස්සයා YouTube එකකට කන්ටෙන්ට් දානවා. ඒකෙත් පොඩි ගාණක් එනවා. ජොබ් එකක් කරනවා. ඒකෙත් පොඩි ගාණක් එනවා. ඒ කියන්නේ මරු. එල කොල්ලේ. හුලන්ටියක් එහෙම ගහගෙන ස්කූටර් තමයි කොහොමත් ඔය මේ ෆුඩ් අයිටම් ඔය කොළඹ දුවනවා නම් ස්කූටරේ තමයි සුපිරිය. මාස්ටර් වොක් එකේ ඕඩර් එකක්. ඉතින් ඔන්න පළවෙනි ඕඩර් එක. ඕඩර් එක අරන් එමු කියලා. හරි ඔන්න ඕඩර් එක ගත්තා මාස්ටර් කුක් කියලා එකකින් තමයි ඕඩර් එක ගන්න යන්නේ මිනිස්සයා. චිකන් බාස්මති. ආයි බඩු දාලා තියෙන්නේ ඩික්ස්. හරි ලොකේෂන් එක දාගත්තා. දැන් ඕඩර් එක දෙන්න යන්නේ. කියලා තියන්නේ අපි බලමු කිලෝමීටර් කීයක් තියෙනවද කියලා. කිලෝමීටර් 3.8ක් තියෙන්නේ. හරි එහෙනම් අපි මේක දෙන්න යමු. යන ගමන් කතා හරි රත්මලාන්ට තමයි ඔන්න පොර යන්නේ. ඒක දෙන්න. හරි දැන් බලමු රත්මලාන්ට යද්දි මොනවද වෙලා තියෙන්නේ කියලා. මට තේරෙන්නේ නැහැ උඹලට කොහොමද තෑන්ක්ස් කරන්න කියලා. හරිද? මොකද උඹලා මාර පොඩි කාලයක් ඇතුළත මාව ලොකු තැනකට තියලා දෙනවා. අනිවාර්යෙන් සබ්ස්ක්‍රයිබර්ස් ලක්ෂයට තව 20000යි අඩු. අනිවාර්යෙන් තව පොඩි කාලයක් ඇතුළත තව මාසයක් විතර යද්දි අනිවාර්යෙන් ලක්ෂවදී. ඒකට ගොඩක් ස්තුතියි. මේ එතකයි ඔයාලා YouTube එක අනිවාර්යෙන් subscribe කරන්න. මෙහෙම ඉතින් යද්දී මාර හැබැයි කට්ටක් ඉතින් අර පොඩ්ඩක් ඉතින් අවුව එහෙම සෙට් වෙනින්ද පොඩ්ඩක් අමාරුයි. හැබැයි ඉතින් දත කාලා ගේමක් ගන්න කොල්ලෙක්ට අමාරු ඈ. බලන්න ඔය කන්ටෙන්ට් එක. සමහර වෙලාවට මේ ගියාට මේ ෆලෝ කරලා නැහැ. ගොඩක් අය ෆලෝ කරන්නේ නැතුව තමයි බලන්නකො මේ කන්ටෙන්ට් එකේ ඒකේ අමුතු මාතල්ලයක් තියෙනවා. හරිද? ක්‍රියේටිව් වීඩියෝස් ටිකක් ඉස්සරහට දානවා. ඔයාලා අනිවාර්යෙන් subscribe කරලා follow ඒ වැඩෙත් කරන ගමන් වීඩියෝ සීරීස් එකක් කරගෙන කැම් එක ගහලම තමයි වෙන කොහෙවත් හොල්ලන්නේ මොකොත් නෑ. කැම් එක ගහලා දෙන්නේ. හරි ළඟටම ගිහිල්ලා හරිද කොහෙටද යන්නේ? මම ඇවිත් ඉන්නේ පික්මි එකෙන්. තාම බැලුවේ නැහැ සර්. මං ඉන්නේ මෙතන ගේට් 2 කියලා තියෙන. හරි. ඇපාර්ට්මන්ට් එකක් වගේ නේද? ඇපාර්ට්මන්ට් එකක් නෙමෙයි මචං. ඒක මම හිතන වැඩ කරන තැනක් මොකක් හරි. නිකන් ස්ටෝර්ස් එකක් වගේ. ඒ වගේ එකක්. ඩයල් එකේ ඉන්නවා අයිතිකාරය එනකන් 253යි. ඒ කියන්නේ කෑම එකේ ගානද නැත්තම් රයිට් ඕකේ. පේ ඕඩර් එක දුන්නා. මම දන්නේ නැහැ. ඊළඟ ඕඩර් එකට යමු. නෑ සොරි ඒ කියන්නේ ඕඩර් එක දුන්නට තමයි ඒක ඒ කියන්නේ අර ඕඩර් එක කියන්නේ හරි රොටියක් එහෙම කාලා සාමාන්‍යයෙන් මම අහලා දිනවා වික්නී දුවන අය හොඳ ඉන්කම් එකක් ගන්නවා කියලා. මේක දාන්නේ අවුවට විතරයි. අලුත් දෙයක් ගන්න ඕන දැන්. ග්ලව්ස් එක කැඩලා නැහැ. ඕඩර් එකක් දාන්න ඕන දරස් එක. මේ අපි වතුර ටිකක් බොමු. අනිවාර්යෙන් වතුර බෝතලයක් නම් තියෙනවනේ. මොකද හැමදාම ඔය තියෙන ඒවා කටකාගා බොන්නත් බෑනේ අනේ. ඈ වතුර බෝතලයක් නම් බයික් එකේ කාර් එකේ ඕනේ එක තියෙනවා. හරි. ඔයගොල්ලෝ වැඩිපුරම කන්න කැමති රතු හාල්බත්ද එහෙම නැත්නම් සුදු හාල්බත් මොනවද කන්න කැමති කියන්නේ යටින් කමෙන්ට් කරන්න මොනවද කන්න කැමති කියලා. තව ඕඩර් එකක් ගන්න යන්නේ ඩයල් එක. සිල්වර් ස්පූන්. එයාසි උබේ එකක් වදින්න. උබේ එකයි පික්පි එකයි දෙක. ඔව් එහෙම තමයි නැත්නම් කරන්න බෑනේ වැඩි. 3 rice and curry. Rice and curry. Nice. ඒ rice and curry. 3 නේ මට ඇහුනේ 3 වගේ. මනු නේද? හරි. ගත්තා. එතන මාරම අවුවක් තියෙන්නේ. අපි බලමු මේ කොහෙද යන්න දෙන්නේ කියලා. මේක තියෙන්නේ කිලෝමීටර් 1.9ක් කියලා දෙනවා.
ළඟට ළඟට 447ක ඌබ එකක් වදිනවා. ඒක යන්න බෑ නේද? අඩෝ. ඕකේ එහෙනම් අපි යමු. මේ ඕඩර් එක ගිහලා දෙමු. ළඟ වදිනව නේද බා? ඉතින් එහෙම වදිනවා කියන හොඳයි. සමහරව අහලා තිබුණා මේක මේ ෆුල් ටයිම් වැඩ කරන්න ඕනද කියලා. ෆුල් ටයිම් වැඩ කරන්න ඕනේ නැහැ මේකේ. මේ ඒක කොයිම වෙලාවකවත් ඌබකින්වත් පික්මියකින්වත් කියලා නැහැ. එහෙම ෆුල් ටයිම් වැඩ කරන්න ඕනේ කියලා. හැබැයි අපිට ටාගට් එකක් හම්බ වෙනවා. තමන්ට අවශ්‍ය ඒ ටාගට් එක කවර් කරන්න පුළුවන් අපි ෆුල් ටයිම් වැඩ කරොත්. මේ නැත්තම් අපිට පාර්ට් ටයිම් වැඩ කරන්න පුළුවන් ජොබ් එකක් කරත් ජොබ් එක කරන ගමන් කරන්න පුළුවන් එහෙම ගැටලු. ඒ කියන්නේ මැච් එකක් ගහ ගන්න පුළුවන්. අර උඹලත් පාල ගන්න ඔය ගර්ල් වලට ලයිට තු ගනින්නකො බම් මේ මොනවාරි ගන්න දෙයක් ඔළුවට. ෆුල් ටයිම් දුවන අය ඉන්නවා මේකේ. හරිද? මේ එතකොට ඔයා පාර්ට් ටයිම් කරනවා නම් කිසි ගැටලුවක් නැහැ පාර්ට් ටයිම් කරන්න පුළුවන්. yes හරි තව මීටර් 50යි තියෙන්නේ. අපි ඇවිල්ලා ඉන්නේ ලොකේෂන් එකට දැන් මම මේ බැලුවේ මේ ටිප් එකක් එම හම්බෙයිද කියලා නිකන් එහෙම දෙනවනේ අර මනුස්සකමට. පික් මේකක් දාලා දෙනවනේ. කාඩ් පේමන්ට් බලමු චෙක් කරලා බලමු. ඔව් කාඩ් එකක් දාලා. එහෙනම් ඊළඟ ඕඩර් එකට යමු. 177. මේ කොළඹ අවට ඉන්න කෙනෙක් නම් ගොඩක් දුරට රොයල් බේකරි එක දන්නේ නැති කෙනෙක් නැහැ. රොයල් බේකරි එකකින් ඒක ගන්න යමුකෝ අපි ඉස්සෙල්ලම. අම්මට සිරි ඇත්තට මම දන්නේ නැහැ. මම නම් දැකලවත් නැහැ. ගිහිල්ලත් නැහැ. මොනවද මම බනිස්ද තියෙන්නේ? නිකන් බන් අයිටම් ටිකක් නේ. එලෝ රොටිද? පේස්ට්ද? ඔය කවුරු ජොයින්ට් එකක් ගාව කාලකන්ණිය කනිවාරෙන් දාපු එකක් වෙන්නේ. මේක යන්න තියෙනවා කිලෝමීටර් 2යි කියලා පෙන්නන්නේ. ඒනකට දෙකක් නැති වෙයි ගොඩක් දුරට. මොකද මේක U-turn එකකුත් එක්ක පෙන්නන්නේ. ඒ නිසා මේ U-turn එකක් ඕනේ නැහැ නේ අපිට කෙලින් යන්න පුළුවන්. 1.64. හරි. හැබැයි කොළඹ ඉතින් ඔය දවල්වලට ඇවිදින්න හරි අමාරු ට්‍රැෆික් එක යනම්ම නම් කේස් බේස් එක. රැයට තමයි ගොඩක් අය ඇවිදින්නේ. අවු ඉතින් කරදෙවි ඉන්නවනේ මේ වගේ ලා. කොළඹ. රැයට ගොඩක් අය පික්නියම දුවනවා. ඒ කියන්නේ ගොඩක් අයත් නෑ මං කියන්නේ ලේසි කියලා රැයට වැඩ කරන සෙට් එකකුත් ඉන්නවා. මීටර් 100යි තියෙන්නේ අපේ ලොකේෂන් එකට කොල්ලා දාමු. පොට් එකට ගියා කොල්ලක් ගැහුවා. හෙලෝ මිස්. ඔය එළියට එන්න. මේ ආපස්සට එන්න මිස්. මිස් ආපස්සට එන්න. හරි යන්න යා. ආපස්සට එන්න. එන්නේ ආපහු ගෙදරට එන්න මිස්. යා ආපහු නෙවෙයි. ගෙදරට එන්න මිස්. යා මම නෙවෙයි. ඉස්සරහයි. වෙන කවුරු හරි දන්නේ නැහැ. හරි. මම ඉතින් ටිප් එකක් දෙයි වගේ මිනිස්සුන්ට ටිප් එකක් දෙනවා කියලා ඉන්නත් තියෙනවා. හරි thank you හරි okay. දුන්නේ නෑනේ බා. මේ ඌබ පැකේජ් එකක් දුන්නා හරිද? මොනවද දන්නයි ගෙරියන්න තියෙන්නේ. හෙලෝ උබ පැකේජ් මිස් ඌබ මේ එකක් වැදිලා තියෙනවා. හරි. පැකේජ් ෆ්ලෑෂ් උත් කරනවනේ. ඩිලිවරිත් තියෙනවනේ. හැබැයි හැම දේවකම මරුව ඩයල් එකක් ඈ. මේක පෙන්නනවා කිලෝමීටර් 10ක් කියලා පෙන්වන්නේ. 10ක්? කොළඹටම යන්න දෙන්නේ කොළඹ පෙටාවලට යන්න දෙන්නේ. මේක විනාඩි 25ක් යනවා කියලා තමයි පෙන්වන්නේ. අපි යමුකෝ. තව කිලෝමීටර් 4යි 1යි තියෙන්නේ. ඔය කොළඹ කිලෝමීටර් 10ක් යන්න පැය කමාරක් විතර යනවා. ආපෝ එපා වෙනවා අප්පා. මනු නේද? හරි යනවා පොර ඇතුලෙන් දාගෙන කොටුවේ තමයි යන්නේ. අනේ වන්ද කොටුවෙත් වගේ නේද? කොටුවෙත් නේද වන්ද? හෙලෝ සර් මම ඇවිත් ඉන්නේ මේ Uber එකෙන්. මෙතන අර බාර් එක තියෙන්නේ. කොතනද? සිටි සයිකල්. හරි. කෑම එකක්ද කොහෙද ඉවල තියෙන්නේ? thank you. 500 දෙකක් තිබුණට දැන් මම ඔයාලට පෙන්නන්න අපිට වැටෙන්නේ අඩු ගාණක් හරිද? මේ තියෙන කරපු ට්‍රිප් එක 427යි වැටිලා තියෙන්නේ. ඕකේ අපි ඊළඟ ඕඩර් එකට යමු. ඕඩර් එකක් වැදුණා KFC එකෙන් හරිද? drive through 27යි 29 අයිටම් එක නේ. ඕඩර් එක දාලා තියෙන්නේ ඉතින් බුස් ගාලා වස් ගාලා ගේස් එකලා. ඇත්තටම මේ පොඩි චිල් එකක් තියෙනවා හරිද? ඒ කියන්නේ හරි අපි ඕඩර් එක මෙහෙම වීඩියෝ එකක් කරගෙන එතකොට අර ඒ කියන්නේ එතකොට කන්ටෙන්ට් එක හින්දා හරි මේක යන්න ඕනි කියන වයිබ් එක යනවනේ බා. මම නම් කියන්නේ හැමෝම කරන්න ඕනේ මේ වගේ. දැන් නම් පොඩ්ඩක් හවස් වෙලා තියෙන දැන් 6යි හරියටම වෙලාව හරිද? මම ඉස්සෙල්ලා රෙකෝඩ් කරා කීපයක් ඒ රෙකෝඩ් කරපු ටිකේ මේ බැටරි පොඩ්ඩක් ලෝ වුණා. ඒක නිසා සමහර ඒවා මේ රෙකෝඩ් කරගන්න බැරි වුණා.
එන අපි ගිහිල්ලා මේ ඕඩර් එක දෙමු. මේ ටයිම් එකේ නම් ට්‍රැෆික් එක මාර විදියට වැඩි. ට්‍රැෆික් එකේ හවස ටයිම් එක 4 8 වගේ හරි අමාරුයි. හරි එහෙනම් මම ඒ ඕඩර් එකක් දුන්නා. මේ මං ඔයාලට මං අද හොයපු ගාන කොහමද කියලා. අන්න ඒක පොඩ්ඩක් බලන්න මටත් ඒක බලන් තමයි ඉන්නේ. එන අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. 1542 රුපියල් 3000ක් හොයලා මචං. ඉතින් ඔගේ රුපියල් 1000ක වගේ වටින තෙල් යන්නේ. ඉතින් ලොකු වෙලාවක් ගියෙත් නෑ මට. ඉතින් ඩයන වටිනවා. හරි නියමයි. සුබ පතනවා සබ්ස්ක්‍රයිබර්ස් ලක්ෂයට ඉක්මනටම යන්න ලැබෙන්න කියලා ඩිලිවරියට. අනිවාර්යයෙන් ඔයාලා සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම රක්ෂණ සබ්ස්ක්‍රයිබ් කරලා අලුත් දිනක් සෙට් කරගන්න. පරිස්සම් බලලා සෙට් ලයින් ජය වේවා.